හයි ට්‍රේඩර්ස් ඉතින් ඔන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම ෂෙයාර් ස්පාර්ක් YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අපේ අද SMC Advanced Video Series එකේ අද ෆස්ට් වීඩියෝ එක තමයි පටන් ගන්නෙ. ඉතින් මම මේකෙදි මම ඔයාලට කිව්වා මම A to Z කතා කරනවා Advanced Video Series එකක්ම SMC ගැන. ඉතින් මෙතනදී මම ඔයාලට අද ෆස්ට් වීඩියෝ එක විදිහට මම අද ඔයාලට කියලා දෙනවා මාකට් ස්ට්‍රක්චර් එකක් කියන්නේ මොකක්ද? එතකොට මාකට් ස්ට්‍රක්චර් එකක් හැදෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ කරුණු ගැන අද කතා කරනවා. එතකොට ඔයාලට දැන් මේ වෙනකොට මගේ ඉන්ඩිකේටර් එක බයි කරලාත් ඉන්නවා කට්ටිය. ඉතින් ඔයාලා හැමෝම මේක ඉගෙන ගනී කියලා මම හිතනවා. මේක හරියටම ඉගෙන ගත්තොත් ඔයාලට ලොකු දෙයක් කරන්න පුළුවන්. මේ මාකට් ස්ට්‍රක්චර් එකක් තේරුම් ගන්නවා කියන්නේ මොන ස්ට්‍රැටජි එක ඔයාලා ට්‍රේඩ් කරන්න ගියත් ඔයාලට ගොඩක්ම වැදගත් වෙන කාරණයක් තමයි. ඉතින් අපි එහෙනම් බලමු අද SMC වලින් කොහොමද හරියට මාකට් ස්ට්‍රක්චර් එකක් ගහන්නේ. ඒ වගේම තමයි අපි කොහොමද මාකට් ස්ට්‍රක්චර් එකේ හරියටම රිවර්සල් පොයින්ට් එකක් බලන්නේ ඔන්න ඔය කාරණා ගැන. ඒ වගේම තමයි කැනල් එකක මාකට් ස්ට්‍රක්චර් එකක් කොහොමද වැඩ කරන්නේ කියන ඔන්න ඔය කාරණා ටික ගැන අද කතා කරමු. ඉතින් මගේ ඉන්ඩිකේටර් එක බයි කරලා තින්න කට්ටියට ඉතින් ඔන්න ඔයාලට නම් මේක ගැන බලන්න විතරයි තියෙන්නේ. ඉතින් මාකට් එකේ තියෙන හැම මූවමන්ට් එකක්ම ඉන්ඩිකේටර් එකේ ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මොකද ඒක ඔටෝමැටික්ලිම කෙලින්ම ඇනලයිස් කරලා දෙනවා. හරි අපි එහෙනම් යමු අද දවසේ වීඩියෝ එකට. හරි ඉතින් guys අපි වීඩියෝ එක පටන් ගන්න කලින්ම ඉස්සෙල්ලාම පොඩ්ඩක් කතා කරලා ඉමු. ඔයාලා දන්නවා ඇති මේ වෙනකොට කැනස්ටික් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් කැනල් එක හයි එකක් ලෝ එකක් එතකොට ඕපන් එකක් ක්ලෝස් එකක් කියන්නේ මොකක්ද කියලා මම හිතනවා මේ වෙනකොට දන්නව ඇති කියලා. ඉතින් නොදන්න කට්ටිය ඉන්නවා නම් චුට්ටක් ඔයාලා YouTube එකේ තියෙනවා වීඩියෝස් එක කට්ටිය කරපු කට්ටිය. ඉතින් ඔයාලා චුට්ටක් හොයලා ඉවිල්ලා රිසර්ච් කරලා පොඩ්ඩක් මේක ගැන කැනස්ටික් එකක් කොහොමද හැදෙන්නේ ඔන්න ඔය කාරණා ටික ගැන චුට්ටක් හොයලා බලන්න. ඉතින් මම මෙතනදී කැනස්ටික් එකේ ඕපන් එක හයි එක ගැන කතා කරන්න යන්නේ නැහැ. මම මේ කැනස්ටික් එකේ මාකට් එක කොහොමද මූව් වෙන්නේ ගැන එතන ඉඳලා මම ඉස්සරහට කතා කරගෙන යන්නම්. හරි මම දැන් කිව්වා මාකට් එක අපි මුලින්ම ඉගෙන ගන්න ඕනි ස්ට්‍රක්චර් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලා සමහර කට්ටිය ඉගෙනගෙන ඇති මේ වෙනකොටත් මාකට් එකේ ස්ට්‍රක්චර්ස් අප් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. එහෙමත් නැත්නම් අපිට සයිඩ්වේස් මාකට් එකක් තියෙනවා. එහෙමත් නැත්නම් අපිට ඔන්න ඔය විදිහට ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා කියලා ඔයාලා ඉගෙනගෙන ඇති. එහෙමත් නැත්නම් අහලා හරි ඇති. YouTube එකේ හරි අහලා හරි ඇති. ඉතින් මීට වඩා අපි ඇඩ්වාන්ස් යනවා. මෙතනදී මාකට් එකක් අපි මේන් ස්ට්‍රක්චර් එකක් අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. එතකොට ඒක ඇතුලේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඒකත් ඇතුලේ සබ් ස්ට්‍රක්චර් එකක් තව ස්ට්‍රක්චර් එකක් අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම තමයි මාකට් එකක් හරියට අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් විදිහට අපි අයිඩෙන්ටිෆයි කරගන්න තියෙන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරමු මේන් ස්ට්‍රක්චර් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මාකට් එකේ මම ඔන්න මුලින්ම කැනස්ටික් එකක් ඇඳගෙන තියෙනවා. ඉතින් මේ කැනස්ටික් එක ඩේ කැනල් එකක් වෙන්නත් පුළුවන්, වීක් කැනල් එකක් වෙන්නත් පුළුවන්, 15 මිනිත් chart එකේ කැනල් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මොන කැනල් එකක් හැදුනත් මාකට් එකේ ওই කැනල් එකක් ඇතුලේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඕක හරියටම ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. මෙතනින් එහාට ඔයාලා වෙන OBs වල එහෙමත් නැත්නම් ඔය fair value gaps වලින් එහෙමත් නැත්නම් Fibonacci tool එක දාන්න හරි ඔය වගේ entry ගන්න කලින් මුලින්ම structure එක හරියටම ඔළුවට තේරුම් අරගෙන ඉන්න ඕනේ. ඉතින් අපි මුලින්ම කතා කරමු මම structures තුනක් ගැන කියලා දුන්නා. ඉතින් මම දකින විදිහට මම මේ කතා කරන්නේ මාකට් එකේ. ඉතින් මෙතනදී අපි මුලින්ම අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ අපේ මේන් ස්ට්‍රක්චර් එකක් මාකට් එකක් අනිවාර්යයෙන්ම ගමන් කරනවා නම් මේන් ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ. එතකොට මේක අප් ට්‍රෙන්ඩ් එක නම් යන්නේ 6 high 6 low හද තමයි මාකට් එකේ මේන් ස්ට්‍රක්චර් එකක් ගමන් කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති මේව අහලා ඇති. ඉතින් මම සරලව කියන්නම් ඇඩ්වාන්ස් එතකොට අපිට ඉක්මනට වීඩියෝ සීරීස් එක අපිට කරගෙන යන්න පුළුවන්. ඉතින් මේන් ස්ට්‍රක්චර් එකක් හදනවා නම් අපේ මොනවද හැදෙන්න ඕනේ? 6 low points හැදෙන්න ඕනේ, 6 high points හැදෙන්න ඕනේ, 6 low 6 high
6 6 විදිහට ඔන්න ඔය විදිහට මේන් ස්ට්‍රක්චර් එකක් හද යනවා. ඉතින් මේ මේන් ස්ට්‍රක්චර් එකේදී ඔන්න අපිට හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේන් ස්ට්‍රක්චර් එකක් මාකට් එකේ හැදෙන වෙලාවට මේ මාකට් එක කන්ටිනියු ලස්සනට මෙහෙම යන්නේ නැහැ. මේකේ ඇතුළෙත් අපිට තව ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් හද තමයි යන්නේ. එතකොට මේන් ස්ට්‍රක්චර් එක ඇතුළෙත් තව අපිට ස්ට්‍රක්චර් එකක් අපිට මාක් කරන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම පැට්‍රිකලි ඔයාලට ඇනලයිස් කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද මාකට් එකේ තියෙන මූවමන්ට්ස් එක්ක අපිට සමහරක් තැන්වලදී අපිට මේ ස්ට්‍රක්චර්ස් දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි අපිට හරියට බැලුවොත් මේ ස්ට්‍රක්චර්ස් මේ මාකට් එක ඇතුලේ ගමන් කරනවා. ඉතින් ඒක නිසා අපි බලමු දැන් මේන් ස්ට්‍රක්චර් එකක් ඇතුලේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් යන්නේ කොහොමද කියලා. හරි. අපි මේන් ස්ට්‍රක්චර් එකක් අපේ 6 ලොස් පොයින්ට් හද යනවා නම් අපි අනිවාර්යෙන් 6 එකක් හැදුවට පස්සේ මෙන්න මේ පුල් බැක් ස්ට්‍රක්චර් එක අපි ගන්නවා ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් විදිහට. එතකොට මාකට් එකේ හැම වෙලේම මාකට් එකේ මේන් ස්ට්‍රක්චර් එකේ ඇතුලේ තව ස්ට්‍රක්චර්ස් යන්න පුළුවන්. එතකොට අපිට මෙන්න මේ මේන් ස්ට්‍රක්චර් එකේ ඇතුලෙත් අපිට ආයි පාරක් ට්‍රේඩ් කරන්න පුළුවන් ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකට. එතකොට මාකට් එකේ අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකට ට්‍රේඩ් කරනවා නම් මේන් ස්ට්‍රක්චර් එක මොන පැත්තේද තියෙන්නේ කියලා. එතකොට මේන් ස්ට්‍රක්චර් එක තියෙන්නේ මොන පැත්තේද කියලා ඉවිල්ලා අපිට හරියටම කන්ෆර්මේෂන් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. හරි. දැන් අපි දන්නවා මේන් ස්ට්‍රක්චර් එකක් දන්නවා ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් දන්නවා. එතකොට මේන් ස්ට්‍රක්චර් එක 6 එකක් හැදුවට පස්සේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක හදන්න ඕනේ මෙතන ලෝ පොයින්ට්ස් එකක්. මෙතන මේන් ස්ට්‍රක්චර් එක 6 එකක් හැදුවත් මේ පොයින්ට් එකේ මම ඔයාලට මාක් කරලා පෙන්නන්නම්. මේ පොයින්ට් එකේ 6 එකක් හැදුවොත් එහෙම ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ මෙන්න මේ පොයින්ට් එක ලෝ එකක්. ඊට පස්සේ ආයි ලෝ හයි එකක් හදනවා ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ. ආයි ලෝ පොයින්ට් එකක් හදනවා. ආයි ලෝ හයි පොයින්ට් එකක් හදනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක කන්ටිනියු වෙන්නේ. හරි. මේකෙදිම මාකට් එකේ මම අනිත් පැත්තට කතා කරන්නම්. මාකට් එකේ මෙතන 6 ලෝ පොයින්ට් එකක් හැදුවට පස්සේ මේ ඒරියාගේ 6 ලෝ පොයින්ට් එකක් හැදුවට පස්සේ ආයි පාරක් මොකද කරන්නේ මාකට් එක ලස්සනට කන්ටිනියු කරනවා ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක දිගේ අපේ ඊළඟ 6 හයි පොයින්ට් එකට. ඉතින් ඔන්න සරලම තියරි එක ඔයාලා මේක දන්නවා ඇති. මෙන්න මේක තමයි ගොඩක් කට්ටිය කතා කරන්නේ. ගොඩක් වීඩියෝස් වලදී කතා කරන්නේ. හැබැයි මේකෙදී ඇතුලේ තව දෙයක් තියෙනවා. ඒක මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගමන් කරන්නේ. එතකොට මාකට් එකේ අපි කොහොමද කන්ෆර්මේෂන් එකක් ගන්නෙ? මෙන්න මේ අන්තිමට හදලා තියෙන lowest high point එක internal structure එකේ lowest high point එක break කරොත් එහෙම අපි confirmation එකක් විදිහට ගන්නවා මාකට් එක up trend එක continue කරන්න හදන්නේ. එතකොට අපි දන්නවා main trend එක අපි කොහෙද entry එක ගන්නෙ? main trend එක අපේ කෙලින්ම up trend එක internal structure එකත් අපිට change of character එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට මම ඔයාලට මේ නම් ඉස්සරහට ගැන කියලා දෙන්න. main structure එක අපේ up trend එකක යනකොට internal structure එකත් මේ වගේ point එකකින් අපේ අන්තිම lower highest point එක break කරාට පස්සේ ඔන්න අපිට confirmation එකක් ගන්න පුළුවන් market එක up trend එක continue කරන්න හදන්නේ. අපිට entry එකක් ගන්න පුළුවන් අපිට up trend එක පැත්තටම. හරි guys. ඉතින් ඔන්න දැන් මම කතා කරා main structure එක ගැන කතා කරා. එතකොට internal structure එක ගැන කතා කරා. දැන් අපි යනවා මම ඔයාලට ඔන්න තව structure එකක් ගැන කියලා දෙනවා. ඉතින් මම කිව්වා මේක advance කතා කරන series එක. එතකොට main structure එකේ ඇතුලේ internal structure එකක් කතා කරා. internal structure එක ඇතුලේ ඔන්න අපි තව sub structure එකක් ගැන කතා කරනවා. දැන් අපි දන්නවා මම මේ හරියට මම ඔයාලට මාක් කරලා පෙන්නන්නම්. අපි main structure එක ඇඳ ගන්නවා කිව්වා. main structure එක යනවා market එක. එතකොට ඊළඟ structure එක මොකද්ද? internal structure එකක් යනවා කියලා කිව්වා market එකේ. එතකොට දැන් ඔන්න ඊළඟ structure එක වෙනවා අපේ මෙතනදී මම colors තුනකින් දාගන්නම්. ඔයාලට ලේසියට බලා ගන්න. දැන් අපේ ඔන්න main structure එක mark කරගෙන තියෙනවා. ඊට පස්සේ internal structure එක mark කරගෙන තියෙනවා. මාකට් එකේ යන්න පුළුවන් විදිහට ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් මාක් කරගෙන තියෙනවා සරලවම. එතකොට මේ පොයින්ට් එක අපේ මොකද්ද වෙන්නේ? මම ඔයාලට මේක මාක් කරලම පෙන්නන්නම්. එතකොට ඔයාලට ටක් ගාට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්
හරි ඉතින් ගයිස් මම ඔන්න ස්ට්‍රක්චර් එකක් මාක් කරගත්තා. අපේ මේන් ස්ට්‍රක්චර් එක මාක් කරගත්තා. එතකොට ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක මාක් කරගත්තා. එතකොට අපි දැන් මේන් ස්ට්‍රක්චර් එක අප් ට්‍රෙන්ඩ් එකක තියෙනවා නම් අපි ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ මෙන්න මේ පොයින්ට් එක තමයි බ්‍රේක් කරන්න ඕනේ. ඒ කියන්නේ මොකටද? මාකට් එකේ චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් හැදෙන්න. ඊට පස්සේ ඔන්න අපිට කන්ෆර්මේෂන් එකක් ගන්න පුළුවන් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙනවා කියලා. හරි අපි දැන් මෙතනදි කතා කරනවා කිව්වේ සබ් ස්ට්‍රක්චර් එකක් ගැන. සබ් ස්ට්‍රක්චර් එකක් වෙන්නත් සබ් ස්ට්‍රක්චර් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන අපි කතා කරන්න ඕනේ. මාකට් එකේ මේන් ස්ට්‍රක්චර් එකක් ඇතුලේ ඉන්ටර්නල් එකක් යන්න පුළුවන් නම් ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් ඇතුලේ තව ස්ට්‍රක්චර් එකක් යන්න පුළුවන්. එතකොට මේක ඇඩ්වාන්ස් පාත් එකක්. මේක අපි හරියටම තේරුම් ගත්තොත් අපිට හරියටම මාකට් එක රිවර්ස් වෙන පොයින්ට් එක හරියටම කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලා මාකට් එකේ ස්ටඩි කරන්න ඕනේ. එකපාරට ගියපු ගමන් මාකට් එකේ තේරුම් ගන්න බෑ. ඉතින් මේකෙදි මම ඔයාලට කියලා දෙන්නම් මෙතනදිම මාකට් එකේ මේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක ආවට පස්සේ අපිට මෙන්න මේ ලෝ පොයින්ට් එක කන්ෆර්ම් වුණාට පස්සේ guys අපිට සබ් ස්ට්‍රක්චර් එකක් බලන්න පුළුවන්. මෙන්න මෙතන ඉඳලා සබ් ස්ට්‍රක්චර් එකක් බලන්න පුළුවන් මේ මාකට් එකේ මෙතන තියෙන අන්තිම higher lowest point එකට වෙනකන්. ඉතින් අපි කවදාකවත් මෙතනදි මාකට් එකේ මෙන්න මේ පොයින්ට් එකකින් බලන්නේ නැහැ සබ් ස්ට්‍රක්චර් එකක් high එකේ ඉඳලා low එකට අපි ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් බලනවා. ඊට පස්සේ low එකේ ඉඳලා lower highest point එකට වෙනකන් තමයි අපි සබ් ස්ට්‍රක්චර් එකක් බලන්නේ. ඉතින් මෙතනදී ඔයාලට හොඳටම තේරෙන්නේ නැති අපි ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් බලද්දී අපි මෙතන highest point එකෙන් පටන් ගන්නවා. highest point එකේ ඉඳලා ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ lower point එක අපි confirm කරගන්නවා. ඊට පස්සේ lower එක confirm වුණාට පස්සේ අපි sub structure එකක් බලනවා. sub structure එකෙන් බලලිවිලා අපිට ඔන්න sub structure එක change වෙනවද නැද්ද කියලා බලලා internal එකේ අපේ lower highest point එක අපිට confirm කරගන්න පුළුවන්. ඉතින් සරලව ඔන්න ඔයාලට තේරෙනවා ඇති අපි internal structure එකෙන් අපේ main structure එකේ high එක confirm කරගන්නවා. එතකොට internal structure එකේ low point එක අපි sub structure එකෙන් confirm කරගන්නවා. ඉතින් දැන් නම් ඔයාලට මේක සරලවම තේරෙන්නේ නැති. මොකද දැන් අපිට හරියටම එතකොට market එක read කරගන්න පුළුවන්. ඉතින් මේක හරියට ඉගෙන ගත්තොත් ඒකයි මම කියන්නේ මොන strategy එක අපි trade කරත් අපි මේක හරියට structures ගැන අපි හරියටම identify කරගන්න ඕනේ. මේක ඉගෙන ගත්තොත් තමයි ඔයාලට මෙතනින් එහා ඉස්සරහට යන්න පුළුවන්. අපි මෙතනදී බලමු මාකට් එකේ දැන් මෙතනදී මාකට් එකේ අපි කිව්වා අපිට lower high point එක confirm කරගන්න නම් sub structure එකේ change of character එකක් එන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට sub structure එකේ change of character එකක් වුණාට පස්සේ අපිට confirm එකක් ගන්න පුළුවන් මාකට් එක තව ටිකක් කොහෙටද sell වෙනවා කියලා. ඉතින් මාකට් එක sell වෙලා අපිට අන්තිම point එකේ sub structure එකේ change of character එකක් හැදුවොත් එහෙම අපිට ඔන්න එතනදී identify කරගන්න පුළුවන් low point එකක් හැදුවා කියලා. එතකොට අපිට market එකේ දැන් මෙන්න මේ point එක break කරනකන් ඉන්න ඕනේ. අපිට මෙන්න මේ පල්ලෙහා තියෙන lowest point එකකින් entry එකක් catch කරගන්න පුළුවන්. ඉතින් මේවා entries ගන්න විදිය ගැන මම ඉස්සරහට කතා කරන්නම්. මේවා තව ටිකක් advanced path එකට යන ඒවා. ඉතින් මම හිතනවා ඔයාලට සරලව මාකට් එකේ ස්ට්‍රක්චර්ස් ගැන තේරෙන්නේ නැති කියලා. ඉතින් තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී ආයෙ පාරක් කතා කරමු. හරි අපි යමු එහෙනම් මාකට් එකේ chart එකට ගිහිල්ලා වෙලා. ඉතින් මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා ඉගෙනගෙන ඇති සමහරක් කට්ටියගෙන් multi time frame analyze කරන්න ඕනේ කියලා. එතකොට ඔය multi time frame කතාව මෙතනට අදාළ කරගන්න එපා. ඔයාලට ඕනම time frame එකක ඉඳලා මම මේ කියලා දෙන strategy එක එහෙම නැත්නම් advanced path එක ඔයාලට කරගෙන යන්න පුළුවන්. multi time frame analysis එක ගැන මම ඉදිරියේදී කතා කරන්නම්. එතකොට මේක ඊටත් වඩා මේක ඉගෙනගෙන ඉන්න ඕනේ. ඔයාලා multi time frame ගැන ඉගෙන ගන්න. ඉතින් ඒක නිසා මුලින්ම මෙන්න මේ structures ගැන ඉගෙනගෙන ඉන්න. ඊට පස්සේ අපි අවසාන වීඩියෝ සීරීස් එකේදී වගේ අපි multi time frame ගැන කතා කරමු. මොකද ඒක වෙනම concept එකක්. මේක වෙනම concept එකක්. ඉතින් මේක මුලින්ම ඉගෙනගෙන තමයි ඒකට යන්න ඕනේ. හරි. අපි එහෙනම් යමු chart එකට. හරි guys. ඉතින් මම ඔන්න chart එකක් open කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට මේක example විදියට මට පෙන්වන්න ඕන නිසා මම chart එකක් open කරගත්තා. ඉතින් මම XRP coin එකේ මේ open කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතනදී මම sell movement එකක තියෙන structure එකක් ලස්සනට පෙන්වන්නම්.
ඉතින් සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට මේ ඉන්ඩියුස්මන්ට් ගැන ඔයාලා දැම්ම හිතන්න එපා. මම මේවා ගැන ඉදිරියේදී කතා කරන්නම්. ඔයාලා මුලින්ම ස්ට්‍රක්චර් එක කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලාම තේරුම් ගන්න. ඉතින් ඉන්ඩියුස්මන්ට් ගැන හිතන්න එපා. මම ඉදිරියේදී ඔබ ගැන කතා කරන්නම්. තව වීඩියෝ සීරීස් එකක් අපේ තියෙනවා. තව වීඩියෝස් කරන්න තියෙනවා. ඉතින් මම ඒවා ගැන ඉදිරියේදී කතා කරන්නම්. හරි. අපි එහෙනම් බලමු. මාර්කට් එක ඔන්න අපේ මේන් ස්ට්‍රක්චර් එකේ highest point එක අපි මෙන්න මේ විදිහට මාර්ක් කරගන්නම් මම. එතකොට මෙතන තමයි අපේ මේන් ස්ට්‍රක්චර් එකේ highest point එක. මාර්කට් එක මේන් ස්ට්‍රක්චර් එක බ්‍රේක් අවුට් කරලා තියෙනවා මෙතනින්. ඊට පස්සේ මාර්කට් එකේ low එකක් හදලා තියෙනවා මෙන්න මේ ඒරියා එකකින්. ඉතින් ඔන්න මාර්කට් එකේ මම හරියට මාර්ක් කරගත්තා. අපේ lowest point එක මාර්ක් කරගත්තා. අපේ highest point එක මාර්ක් කරගත්තා. මාර්කට් එක දැන් කොහොමද යන්න ඕනේ? ට්‍රෙන්ඩ් එක මෙන්න මේ විදිහට පල්ලෙහාට යන්න ඕනේ. සරලව කිව්වොත් ඔන්න ඔය විදිහට තමයි අපේ මේන් ස්ට්‍රක්චර් එකක් ගමන් කරන්න තියෙන්නේ. හරි. අපි එහෙනම් දැන් ඔතනදී බලන්නේ අපි මාර්කට් එකේ දැන් සෙල් පැත්තට තමයි අපිට එන්ට්‍රි එකක් බලන්න තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දන්නවා ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා. දැන් මම කිව්වා අපේ මේන් ස්ට්‍රක්චර් එක දැන් අපි දන්නවනේ මාර්ක් කරගන්න. හරි. මාර්ක් කරගමු. ඔන්න මේන් ස්ට්‍රක්චර් එකේ අපි highest point එකයි අපේ අන්තිමටම high එකයි low point එකයි මම මාර්ක් කරගත්තා. ඊට පස්සේ මාර්කට් එකේ දැන් අපි බලන්නේ මොකද්ද? මාර්කට් එකක් මේන් ස්ට්‍රක්චර් එකක් හැදුවට පස්සේ මාර්කට් එක මෙහෙම ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා මේ පැත්තට යනවා කියන්නේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් හද යනවා කියන එක. ඔන්න ඔය පැත්තට යනවා කියන්නේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් හදනවා කියන එක. හරි. දැන් මාර්කට් එකේ මෙතන හරියටම අපිට රිවර්සල් පොයින්ට් එක කොතනද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒවා මම ඉස්සරහට කියලා දෙන්නම්. හරි. දැන් අපි බලමු මාර්කට් එක ප්ලේ කරලා රීප්ලේ මෝඩ් එක ප්ලේ කරලා. ඉතින් හරි guys. මම චුට්ටක් ප්ලේ කරා මාර්කට් එකේ. මම කිව්වා ඔයාලට මේන් ස්ට්‍රක්චර් එක ඇතුලේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් යන්න පුළුවන් කියලා. හරි. මෙතනදී ඔයාලට පේනවා ඇති ලස්සනට මේන් ස්ට්‍රක්චර් එක ඇතුලේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක පටන් ගන්නකොට මම ඔයාලට කිව්වා මෙන්න මේ අපේ ඊළඟ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ පොයින්ට් එකේ අපේ lower high point එක අපිට සබ් ස්ට්‍රක්චර් එකකින් කන්ෆර්ම් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක ඇතුලේ අපිට තව ස්ට්‍රක්චර් එකක් බලා ගන්න පුළුවන්. මෙහෙම තව ස්ට්‍රක්චර් එකක්. එතකොට මේ ස්ට්‍රක්චර් එකත් අපිට කෙලින්ම හරියට අපි ඇනලයිස් කරනවා නම් ඇඩ්වාන්ස් මෙතඩ් වලින් ඇනලයිස් කරනවා නම් මෙන්න මේ විදිහට අපිට කන්ෆර්ම් කරගෙන ට්‍රේඩ් එන්ට්‍රි එකක් කැච් කරන්න පුළුවන්. එන්ට්‍රි එක අපිට එතකොට අපි ওই ට්‍රැප් වෙන ඒවාක්වත් අපි ලොස් වෙන ඒවාක්වත් අපිට ඇත්තටම අඩු කරගන්න පුළුවන්. මෙහෙමයි 100% එකක් හැම ස්ට්‍රැටජි එකක්ම වැඩ කරන්නේ නැහැ. ඒ වුණාට අපිට හොඳ වින් රේට් එකකට යන්න පුළුවන් අපි හරියට තියරිස් වලට ට්‍රේඩ් කරනවා නම්. ඉතින් ඔයාලට පේනවා ඇති හරියට මෙතන දැන් lower high point එක අපිට කන්ෆර්ම් කරලා තියෙනවා. මේවා මම කිව්වා ඉන්ඩියුස්මන්ට් ගැන අපි අමතක කරමු. ඒවා මම පස්සේ කියලා දෙන්නම්. මාර්කට් එක මොකද කරලා තියෙන්නේ? ආයේ මාර්කට් එක ඩවුන් මූව්මන්ට් එකක් ඇවිල්ලා ඩවුන් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා මෙතන අපේ සබ් ස්ට්‍රක්චර් එක lower high එකක් හදලා තියෙනවා. ආයේ මාර්කට් එක ඇවිල්ලා මෙතන අන්තිමට හදපු සබ් ස්ට්‍රක්චර් එකේ lower high එක බ්‍රේක් කරාට පස්සේ දැන් මාර්කට් එක කොහෙද කන්ටිනියු කරන්න ඕනේ? අපේ මෙන්න මේ lower high එක බ්‍රේක් කරන්න. මොකද change of character එකක් හදලා ඉවරයි. ඉතින් අපි බලමු රීප්ලේ කරලා බලමු මාර්කට් එක මොකද වෙන්නේ කියලා. ඉතින් ලස්සනට සබ් ස්ට්‍රක්චර් එක ගැන ඔන්න දන්නවා නම් ඔයාලා සබ් ස්ට්‍රක්චර් එක බලන් හිටියනම් ලස්සනට මේ හරියෙන් අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන් ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ හයි එකට වෙනකන් ටාගට් කරලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සබ් ස්ට්‍රක්චර් එක යන්නේ. අපි බලමු මේන් ස්ට්‍රක්චර් එකට අපි කොහොමද ට්‍රේඩ් එකක් ගන්න කියලා. අපිට තාම මේන් ස්ට්‍රක්චර් එකට ට්‍රේඩ් එකක් ගන්න බෑ. මොකද අපේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක තාම බ්‍රේක් අවුට් කරේ නැහැ. එතකොට අපි දන්නවා දැන් ඔන්න සබ් ස්ට්‍රක්චර් එකක් යන්නේ මෙතන. හරි. දැන් ඔන්න ඔයාලට හොඳටම පේනවා ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක බ්‍රේක් අවුට් කරලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ මාර්කට් එක තව ටිකක් අප් මූව්මන්ට් එකට ගිහිලා තියෙනවා. එතකොට දැන් අපිට ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ change of characters point හදලා ඉවරයි. මාර්කට් එක දැන් මෙතන මේවා ගැන මම පස්සේ කතා කරන්න. අපේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ change of characters point එක මෙන්න මෙතන මේ ලෙවල් එකේ තියෙන්නේ. හරි. අපි බලමු මාර්කට් එක රිප්ලේ කරලා ඉස්සරහටම. හරි. දැන් මාර්කට් එකේ මොකද කරේ? ඔන්න මෙතන highest point එකක් හැදුවා ආයි පාරක්.
මාකට් එකේ මේ level එකේ highest point එකක් හැදුවා. එතකොට අපේ main structure එක change වෙනවා නම් මෙතන තමයි තියෙන්නේ මේ area එකේ. දැන් මෙතන ඉඳලා අපිට ආයි පාරක් sub structures බලා ගන්න පුළුවන්. මේ area එකේ ඉඳලා මෙතන අපේ internal structure එක break out කරගෙනකම් sub structures බලා ගන්න පුළුවන්. හරි අපි play කරලා බලමු. හරි. අපේ ඔන්න sub structures point එකක් හැදුවා. පළවෙනි sub එක හැදුවා. එතකොට මෙතන low එකක් confirm කරා. market එක කොහොමද? තව පල්ලෙහාට එන්න ඕනේ. market එක up වෙනවා නම් මෙන්න මෙතන අන්තිමට හදන ඊට පස්සේ sub structure එකේ lower high point එක break කරන්න ඕනේ. ඉතින් ඔන්න සරලවම ඔයාලට තේරෙනවා ඇති market structure එකක් කියන්නේ මොකක්ද කියලා දැන්. හරියටම පැහැදිලිව හරියට තේරුම් ගත්තා නම් මේක හරියටම ඔයාලගේ ඔළුවට දාගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉස්සරහට market එකේ මොකද වෙන්නේ කියලා. හරි ගයිස් ඉතින් ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මාකට් එකේ මෙතන ආයි පාරක් මාකට් එක මොකද කරේ සබ් ස්ට්‍රක්චර්ස් මෙතන හදා ඇවිල්ලා මාකට් එකේ මෙන්න මෙතනදී සබ් ස්ට්‍රක්චර් එකක් බ්‍රේක් අවුට් කරා මෙතනදී. දැන් මාකට් එක ආයි පාරක් සෙල් වෙනවා නම් අපේ ඊළඟ මාකට් එකේ මෙන්න මෙතන අපේ ඊළඟ පොයින්ට් එක විදියට මෙන්න මේ පොයින්ට් එක බ්‍රේක් කරන්න ඕනේ මාකට් එක ඩවුන් මූව්මන්ට් එකක් වෙන්න නම්. එහෙමත් නැත්නම් අපිට මේ මාකට් එකේ මේ පොයින්ට් එක බ්‍රේක් කරන්නේ නැති තාක්කල් අපිට කන්ෆර්ම් මෙතන ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකේ මෙතන highest point එකට ටාගට් කරන්න පුළුවන්. හැබැයි අපිට මෙතනදී තව තියරි එකක් තියෙනවා. මාකට් එකේ අපි දන්නවා හොඳටම මේවා මම ඉස්සරහට කියලා දෙන්නම්. මාකට් එකේ අපේ මේන් ස්ට්‍රක්චර් එක තියෙන්නේ change of character එක මෙතන තියෙන්නේ. අපිට මේ ඒරියා එකේදී confirmation entries ගන්න පුළුවන්. ඊළඟ හදන sub structure එකෙන් අපි බලමු මාකට් එකේ මොකද වෙන්නේ කියලා ඉස්සරහට. හරි ගයිස් ඉතින් ඔන්න මම චුට්ටක් රීප්ලේ කරා මාකට් එක මොකද ගොඩක් වෙලා යනවා කැනස්ටික් වල මොකද මම 1 minute chart එක ඕපන් කරගෙන තියෙන්නේ. හරි දැන් ඔයාලට මම කිව්වා මාකට් එකේ ලස්සනට මෙතන change of character එකක් හදලා sub structure එකෙත් මෙතන target ගිහිල්ලා මේ target ගැන මම කියලා දෙන්නම් ඉස්සරහට. මාකට් එක මොකද කරලා තියෙන්නේ sub structure එක ආයි පාරක් break කරලා තියෙන්නේ. එතකොට sub structure එක break වුණා කියන්නේ මාකට් එක අපිට confirm කරගන්න පුළුවන් ලස්සනට මාකට් එක සෙල් මූව්මන්ට් එකේ යන්නේ කියලා. ඉතින් මෙතන සබ් ස්ට්‍රක්චර් එකක් බ්‍රේක් වෙනවා කියන්නේ අපි දන්නවා මේන් ස්ට්‍රක්චර් එකේ අපේ highest point එකේ මාකට් එක ඇවිල්ලා තියෙන්නේ මේන් ස්ට්‍රක්චර් එක සෙල් ට්‍රෙන්ඩ් එකක තියෙන්නේ කියලා. අපි බලමු ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් මොකද වෙන්නේ කියලා මෙතනදිම කන්ටිනියු කරලා බලමු. ඉතින් මම වීඩියෝ එක පොඩ්ඩක් ෆාස්ට් කරන්න මොකද නැත්තම් ටිකක් වෙලා යනවා. හරි ගයිස් ඉතින් ඔන්න මම චුට්ටක් වීඩියෝ එකේ ඉස්සරහට ආවා. මොකද මාකට් එකේ නැත්තම් ගොඩක් වෙලා යනවා ඔයාලට පෙන්නන්න. ඉතින් අපි දැන් දන්නවා මාකට් එකේ මේන් ස්ට්‍රක්චර් එකට තමයි අපි ට්‍රේඩ් කරනවා කිව්වේ. එතකොට සෙල් මූව්මන්ට් එකේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් අපි බ්‍රේක් කරනවා නම් සබ් ස්ට්‍රක්චර් එකක් ඇවිල්ලා මාකට් එකේ ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරන්න ඕනේ කියලා කිව්වා. හරි ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකත් ඔන්න බ්‍රේක් කරලා තියෙනවා මේ වෙනකොට. එතකොට දැන් අපිට මෙතනදී අපි හරියටම ට්‍රෙන්ඩ් එක අයිඩෙන්ටිෆයි කරගත්තා නම් අපිට මේ සබ් ස්ට්‍රක්චර්ස් වලින් ලස්සනට එන්ට්‍රි ගන්න පුළුවන්. අපි දන්නවනේ සබ් ස්ට්‍රක්චර් එක කොහෙටද යන්නේ කියලා. එතකොට යන්න තියෙන්නේ කොහෙටද? මේන් ස්ට්‍රක්චර් එක කොහෙද තියෙන්නේ? ඉතින් ඔන්න ඔය වගේ අපිට හරියට මේ ස්ට්‍රක්චර් එක අයිඩෙන්ටිෆයි කරගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව guys අපිට එන්ට්‍රි එකක් කැච් කරන්න පුළුවන්. හරි. දැන් අපි ඉන්ටර්නල් ස්ට්‍රක්චර් එකක් අපිට මෙතනින් බ්‍රේක් අවුට් කරා නම් අපිට දැන් හොඳටම කන්ෆර්ම් අපිට බය නැතුව සබ් ස්ට්‍රක්චර් එකක් බ්‍රේක් අවුට් වෙන තැනකින් හරි එහෙමත් නැත්නම් ඊළඟට දෙන කන්ෆර්මේෂන් එකකින් අපිට හොඳ එන්ට්‍රි එකක් කැච් කරගන්න පුළුවන්. අපි බලමු මෙතනදී සබ් ස්ට්‍රක්චර් එකක් බ්‍රේක් කරන්නේ කොතනදීද කියලා. එතකොට අපි දන්නවා සබ් ස්ට්‍රක්චර් එක බ්‍රේක් අවුට් කරනවා කියන්නේ මාකට් එක මේන් ට්‍රෙන්ඩ් එකේ ඊළඟ පොයින්ට් එකට වෙනකම් මාකට් එක මූව් වෙනවා කියන්න. ඉතින් හරි. දැන් ඔන්න ඔයාලට පේනවා ඇති සබ් ස්ට්‍රක්චර් එකේ මෙතන change of character එකක් හැදුවා මේ පොයින්ට් එකේ. මේ පොයින්ට් එකෙන් change of character එකක් හැදුවා කියන්නේ මාකට් එක guys මෙන්න මෙහෙම ඉතිරි ටිකත් කන්ටිනියු කරන්න ඕනේ පල්ලහැට. ඉතින්
මම හිතන්නේ මේක එක දවසින් කතා කරන්න බෑ මේ වීඩියෝ සීරීස් එකේදී. මම බලමු ඉස්සරහට මම ගන්න බ්‍රේක්ඩවුන් වීඩියෝස් ටිකක් එන්ට්‍රීස් ටිකක් මම දාන්නම් ඔයාලට. එතකොට මම ඒ වගේ දේ එක්ස්ප්ලේන් කරන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මගේ ටෙලිග්‍රෑම් එකට ජොයින් වෙන්න. ඉතින් ඇඩ්වාන්ස් කතා කරන්න ඕන මාතෘකාවක් මම මේ සරලව ටක් ටක් ගාලා කියලා දෙන්නේ. ඉතින් මම ඊළඟ වීඩියෝස් වලදීත් ඉස්සරහට කියන්නම් ඔයාලට. එතකොට මම හිතනවා ගොඩක් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේකෙදි සරලවම කිව්වොත් අපිට ඇනලයිස් කරලා දෙන නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව ස්ට්‍රක්චර්ස් ටික ලස්සනට අපිට අයිඩෙන්ටිෆයි කරගෙන අපිට ෆේක් අවුට් වලින් බේරිලා ලස්සනට ට්‍රේඩ් කරගෙන යන්න chance එක තියෙනවා. ඉතින් guys ඔයාලට ඉන්ඩිකේටර් එක බයි කරන්න කැමති කට්ටියට වුණා බයි කරන්න පුළුවන් මගේ සයිට් එකට ගිහින් ඉවර වෙලා. ඉතින් ඒ වගේම තමයි ඔන්න ඔයාලට පේනවා ඇති ලස්සනට මොකද වුනේ අපේ මේන් ස්ට්‍රක්චර් එක බ්‍රේක් අවුට් කරා. ඉතින් ඔන්න ස්ට්‍රක්චර්ස් ගැන ඉගෙන ගත්තොත් තියෙන වටිනාකම ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මේ මාකට් එක අපිට ට්‍රැප් වෙන අවස්ථාවලින් බේරෙන්න පුළුවන් එකම මෙතඩ් එක තමයි අපි හරියට ස්ට්‍රක්චර් එකක් කියන්නේ මොකක්ද කියන එක හරියට දැනගෙන ඉන්න ඕනේ. එහෙමත් නැතුව ගොඩක් කට්ටිය කියලා දෙනවා මමත් දැකලා තියෙනවා පර්සනල් වීඩියෝස් වලදී ගොඩක් කට්ටිය කියලා දෙනවා මාකට් එක යන්නේ මෙන්න මේ විදිහට ස්ට්‍රක්චර් එකක් යන ගත්තාම ඔන්න ඔහොම යනවා. එහෙම නෙමෙයි guys මාකට් එක ඇතුලේ තව මීට වඩා ඇඩ්වාන්ස් කතා කරන්න දේවල් තියෙනවා. මේකේ අපි ඉන්ඩියුස්මන්ට් බලනවා. එතකොට ස්ට්‍රක්චර්ස් 3ක් අපි බලන්න ඕනේ. අඩුම ස්ට්‍රක්චර්ස් 3ක්වත් බලන්න ඕනේ එන්ට්‍රි එකක් කැච් කරන්න. ඉතින් ඔයාලට මෙහෙමයි එන්ට්‍රි එකක් කැච් කරන්න පුළුවන්. මීට වඩා ස්ට්‍රැටජිස් තියෙනවා. එක ස්ට්‍රැටජිස් තියෙනවා. එහෙනම් ඒකට හරියන ප්ලෑන් එකක් අනුව අපි ට්‍රේඩ් කරගෙන යන්න ඕනේ. ඉතින් මෙච්චර ඇඩ්වාන්ස් බලන්න ඕනේ නැහැ. අපි මේකෙදි ඉගෙන ගන්නේ අපිට හැමදාම කන්ටිනියු කරගෙන යන්න පුළුවන් ස්ට්‍රැටජි එකක් වෙන්නත් එපේ. ඉතින් ඔන්න ඔය කාරණාත් එක්ක guys අපි ඉස්සරහට වීඩියෝ සීරීස් එක ලස්සනට කරගෙන යමු. මං හිතනවා ඔයාලට අයිඩියා එකක් යන්නේ නැති කියලා ස්ට්‍රක්චර් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මොනවා හරි ඩවුට් එකක් තිබුණත් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ සීරීස් එකකින් එනම් කතා කරමු. හැමෝටම thank you වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට good luck.